හායි කොහොමද ඉතින් ඔයාලට? අපි මේ පාර පස්වන එකට මොකද කරේ කියලා බලමුද? අපි වගේම අපේ සුදුමැණිකත් එයාට පුළුවන් විදිහට ගොඩක් පින් රැස් කරගත්ත මේ පෝයට නම්. ඔන්න ඉතින් මේ ඉන්නේ අපේ පවුලේ අලුත්ම සාමාජිකයා. අපේ පුංචි පවුල දැන් 4 දෙනෙක් වෙලා. ඉතින් ඇත්තටම මෙයාත් ඉතින් චූටි බබෙක් වගේ තමයි. අපේ සුදුමැණික එයාට කියන්නේ මල්ලි බබා කියලා. ඉතින් එයාත් දැන් අපේ පවුලෙම කොටසක් වෙලා. ඇත්තටම ඉතින් සුදුමැණික ටික කාලෙක ඉඳන් එයාට බව්ව පැංචෙක් ඉල්ල හිටියේ. හැබැයි ඉතින් එයා චුට්ටක් තේරෙන වයස එනකන් අපි ගෙදරට ගෙනාවේ නැහැ. ඉතින් දැන් මෙයත් එක්කත් එයා හරියට සෙල්ලම් කරනවා. බලු පැටියා බලු චූටි බලු පැටියා චූටි බලු පැටියා චූටි බලු තාලේ මාගේ තය නැති වේලේ තව්වමනේ බෝලේ පෙලියා කිකියා මිනුලේ මේ තියෙන්නේ පොය දවසට කලින් දවසේ උදේ ඉඳලා අපි නර්සරි එක ළඟ දන්සලක් දුන්නා. ටීචර්ස්ලා දෙමාපියෝ චූටි පැංචෝ ටිකත් ඔක්කොම එකතු වෙලා. ඉතින් මොනවද දන්නවද දුන්නේ? රොටී සමග කොත්තමල්ලි. ඉතින් ඇත්තටම දන්සල හොඳටම තිබුණා. ගොඩක් අය ඇවිල්ලා කාලා එතකොට කොත්තමල්ලි බීලා එහෙම ගියා. හරි සතුටුයි ඉතින් මේ වගේ පිනකට අපිට සහභාගී වෙන්න පුළුවන් වුණ එක ගැන. මොකද ඉතින් තනියම මේ වගේ දන්සලක් අපිට සංවිධානය කරලා දෙන්න බැහැනේ ඉතින්. මේ පැත්තේ ඉතින් තියෙන්නේ කොත්තමල්ලි දන්සල. එන්නකෝ අපි යන්න රොටී දන්සල ළඟට. ඔන්න ඉතින් දැන් චූටි පැංචෝ ටික තමයි රොටී එන අයට දෙන්නේ. අපේ සුදුමැණිකත් ඔන්න තව චුට්ටකින් දෙනවා. අපි බලමුකෝ ඒ වීඩියෝ එකත්. අපි ඉතින් හැමදාම කරන්නේ අනිත් අය දෙන දන්සල් වලට ගිහිල්ලා ඒව වැඳලා එන එකනේ. ඉතින් මේ වගේ දන්සලකට සහභාගී වෙන එකත් ලොකු දෙයක්. අපේ චූටි පැංචෝ ටිකටත් ඉතින් ලොකු ආදර්ශයක් මේ වගේ Tamanට පුළුවන් විදිහට දන් දෙන එක. ඉතින් ඇත්තටම ලොකු පිනක්නේ නේද? ඔන්න ඉතින් අපේ සුදුමැණිකත් හරිම ආසාවෙන් මේ පිනට සහභාගී වුණා මේ විදිහට. ඔය විදිහට ඉතින් දන්සල් දෙකේම වැඩ ඉවර වුණාට පස්සේ අපි සුදුමැණිකත් එක්කම ගෙදර ආවා. ඉතින් හරිම ආසාවෙන් ගත කරපු දවසක් ඒ දවස. ඔන්න බලන්නකෝ ඉතින් අපේ සුදුමැණික ගඩොල් කැටයකුත් අරගෙන අප්පච්චිත් එක්ක මේ කොතනටද යන්නේ කියලා. ඉතින් ඇත්තටම අපිට ලොකු තවත් පිනකට සහභාගී වෙන්න පුළුවන් වුණා පොය දවසේ. මේ මොකද්ද දන්නවද? අපේ ගමේ පන්සලේ බෝධි බැම්ම හදන එකට මුල්ගල තිබ්බා එදා. ඉතින් ඒකට සහභාගී වෙලා මේ විදියට ඉතින් අපිටත් ගඩොල් තැන්පත් කරලා අපිට ඉතින් ප්‍රාර්ථනා හැම කරලා ඒකට සහභාගී වෙන්න පුළුවන් වුණා. සුදුමැණිකත් හරිම ආසාවෙන් තමයි ඉතින් මේ පින්වලට මේ විදියට එකතු වෙන්නේ. එයාට ඉතින් මේවා හරියටම තේරෙන්නේ නැතුව ඇති. හැබැයි ඉතින් එයාට ඒක තේරෙන දවසක හරි එයා ඉතින් මේ වීඩියෝස් බලලා සතුටු වෙයි. මේ වගේ පින්වලට එයා චූටි කාලෙම අම්මයි අප්පච්චි සහභාගී කරවලා නේද කියලා. ඊට පස්සේ ඉතින් අප්පච්චිගේ අතේ එල්ලිලා හරියට සුදුමැණික පන්සලේ හැමතැනම ඇවිත්තා. ඔන්න ඉතින් ඊට පස්සේ එයාට ඒකටම යාළුවෙකුත් හම්බුණා. ඊට පස්සේ යාළුවත් එක්ක දෙන්න පන්සලේ ගොඩක් ඇවිදලා බුදුන් වැඳලා එහෙම ඒ දේවල් කරගත්ත හරිම ආසාවෙන්. ඔන්න ඉතින් මේ තියෙන්නේ චෛත්‍ය. බලන්නකෝ ඉතින් ඒකට බල්බ් වැල් එහෙම දාලා ලස්සනට සරසලා තමයි තියෙන්නේ. අපි රැටත් ඇවිල්ලා බලමුකෝ ඒකේ ලස්සන.
සෙවනැල්ලක් වෙමින් රැකගමී ආදරෙන්. ඔන්න ඉතින් මං කීවා වගේම අපි රෑත් පන්සලට ගියා. ඉතින් මේ විදිහට පන්සල හැමතැනම ලස්සනට සරසලා තිබුණා. මම අර දවල් පෙන්නපු චෛත්‍යය මෙන්න මේ විදිහට තමයි ලස්සනට හැඩවෙලා තිබුණේ. බලන්නකො ඉතින් බෞද්ධ කොඩියක් පොරවගෙන ඉන්නා වගේ හරිම ලස්සනයි නේද? ඉතින් අපි ඒ ලස්සනත් බලන ගමන් මල් හඳුන්කුරු පහන් පත්තු කරන්නත් අමතක කරේ නැහැ. ඉතින් ඒ දේවලුත් කරලා බෝධි පූජාවටත් සහභාගී වෙලා තව කියන්න අමතක වුණානේ දන්සලකුත් තිබුණා. ඇත්තටම මෙතනත් රොටී දන්සලක්. ඉතින් ඒකටත් අපි සහභාගී වෙලා ගෙදර ආවා. ඉතින් ඇත්තටම තොරන් බලන්න අපි තාම ගියේ නැහැ. යන්න හිතාගෙන ඉන්නවා. ඉදිරියටත් එකතු වෙලා ඉන්න අපේ channel එකත් එක්ක ඒ වීඩියෝ එකත් අරගෙන එන්නම්.